මම දන්නවා මේක වැරදෙන්න පුළුවන්. හැබැයි හදන්න නම් කාලේ තිබ්බා. වැරදියට හරි හදන්න කාලේ තිබ්බා. බලාගන්නකෝ. දැන් මිනිස්සයා ඉන්නවා. මිනිස්සයා ඉන්නවා. මිනිස්සයාට බල රූප සටහනක් මං අඳින්නම්. මිනිස්සයා ඉන්නවා. මිනිස්සයාගේ බල රූප සටහනක් අඳින්න පුළුවන් අපිට ප්‍රධාන බාහිර බලයේ මෙයාගේ ස්කන්ධය. ස්කන්ධය නිසා ඇති වෙන බර නිව්ටන් 650 පල්ලෙහාට තියෙනවා. ඒතර පොළව විසින් සමතුලිත අවස්ථාවේදී පොළව විසින් ඇති කරන ප්‍රතික්‍රියාව R කීයද? සමතුලිත වෙට 650යි. දැන් මේ අවස්ථාවේදී මෙහෙම තියෙද්දි මෙයා මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරනවද? මෙන්න මේ අවස්ථාවේදී සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරනවද මෙයා මත මේ අවස්ථාවේදී? දැන් මෙහෙම ඉද්දී දැන් මෙයා සාමාන්‍ය විදිහට ඉන්නවා හිටගෙන. මෙයාගේ බර 650යි. ඒතර මෙයාගේ බල ටික ලකුණු කරා, බල ලකුණු කරා, පොළව මතින් ඇති කරන බලය ලකුණු කරා 650යි. දැන් බාහිර අසමතුලිත බලයක් මෙයාගේ ක්‍රියා කරනවාද? බාහිර අසමතුලිත බලයක් මෙයාගේ ක්‍රියා කරනවාද? නෑ. දැන් අපි මේක වෙනම ආය රූප සටහනක් අදිමු. මේ අවස්ථාවේදී මෙයාගේ බාහිර සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. බාහිර සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. එහෙනම් සම්ප්‍රයුක්ත බලයක් මෙයා මත ක්‍රියා කරන්නේ නැත්නම් ආවේගයක් ඇති වෙන්න විදියක් නැහැ. ආවේගය බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැනේ. බාහිර බලයක් ක්‍රියා කරත් ඒක ශුන්‍යයි. බාහිර අසමතුලිත බලයක් නැහැ. නිසා මෙතනදී ආවේගයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බලයෙන් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැනේ. ගම්‍යතා වෙනසක් වෙන්නේ නැහැ. ගම්‍යතා වෙනසක් වෙන්න නම් අපි දන්නවා සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙන්න ඕනේ. බාහිර අසමතුලිත බලයක් ඇති වෙන්න ඕනේ. නමුත් මෙතන බාහිර අසමතුලිත බලයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් මේ ආරම්භයේදී මෙයාගේ කිසිදු බාහිර බලයක් ඇදිලා නැහැ. නමුත් බලන්න ටික ටික 0.3 දක්වා වැඩි වෙනකොට මෙයාගේ R 1430 දක්වා වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේක ටික ටික වැඩි වෙන්න ගන්නවා. මෙයා ටික ටික වැඩි වෙද්දී මෙයා ටික ටික වැඩි වෙයිද? වැඩි වෙලා සමාන කරගනීද? මං අහන ප්‍රශ්නයක්. මේ R ටික ටික වැඩි කරගද්දී 650 ටික ටික වැඩි කරගෙන ඒ දෙන්න සමාන කරගනීද? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? එහෙම සමාන වෙන්නේ නැහැ නේ. ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ නේ. ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතව තියෙනවා. 650 ඒ විදිහටම නියතව තියෙනවා. එතකොට දැන් මෙයා ටික ටික R වැඩි වෙනවා කියන්නේ ටික ටික සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවනේ. කියන්නේ ටික ටික ඉහළට සම්ප්‍රයුක්ත බලය වැඩි වෙනවනේ. කලින් බාහිර අසමතුලිත බලයක් තිබ්බේ නැහැ. සම්ප්‍රයුක්ත ශුන්‍යයි. නමුත් දැන් කාලේ 0.3ට එන්න මෙයා ටික ටික වැඩි වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මෙන්න මේ ටික වැඩි වෙද්දී බාහිර අසමතුලිත බලයක් ලැබෙනවා ටික ටික. පැහැදිලිද? පැහැදිලිද? ටික ටික බලයක් ලැබෙනකොට බාහිර අසමතුලිත බලයක් ලැබෙනවා ටික ටික. හරි. හොඳයි. එහෙනම් අපි මේ ප්‍රස්ථාරේ අපි ගන්න ඕනේ ප්‍රස්ථාරයක අපි මේ අදිද්දි ගන්න ඕනේ. මම මෙතෙන් එනකන් ඒක කියන්න නැතුව හිටියේ. මේ ප්‍රස්ථාරේ මෙන්න මේ වස්තුන් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලයෙන් ඇති වෙන ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි ගම්‍යතා වෙනස සමාන කරන්නේ. එහෙනම් මෙන්න මේ 650ට යටින් තියෙන කොටසේ වර්ගඵලය අපිට වැඩක් නැහැ. එයා නිසා මෙන්න මේ කොටස නිසා කිසිම ගම්‍යතා වෙනසක් සිද්ධ වෙන්න මෙයාලා කිසිම උදව්වක් කරන්නේ නැහැ මේ ටික. පැහැදිලිද? දැන් 650ෙම තිබ්බනම් දිගට දැන් මෙතන මේ බල කාල ප්‍රස්ථාරයක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ මේ වස්තුව දැන් අපි කලින් ඇදපු ප්‍රස්ථාරවල ඒ වස්තුව මත ක්‍රියා කරපු සම්ප්‍රයුක්ත බලය තමයි ඒ වස්තුව මත ක්‍රියා කරපු සම්ප්‍රයුක්ත බලය තමයි කාලය සමග වෙනස් වුනේ. හරිද? කලින් අපි ඇද ප්‍රස්ථාරවල මෙන්න මේ සම්ප්‍රයුක්ත බලය තමයි කාලය සමග වෙනස් කරේ. දැන් හොඳට බලන්න මෙයාගේ දීලා තියෙන මේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන විදිය. පැහැදිලිද? ඒක ඇසුරෙන් අපි වෙනම ඕන ප්‍රස්ථාරයක් අපි ඇද ගන්න පුළුවන් අපිට. පැහැදිලිද? අපි දැන් ඇදගමු සම්ප්‍රයුක්ත බලය සහ කාලය සමග වෙනස් වෙන ආකාරයේ ප්‍රස්ථාරය. පැහැදිලිද? දැන් මේ කලින් ඇදපු ප්‍රස්ථාරය නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රස්ථාරේ තියෙන්නේ මෙයාගේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කාලය සමග වෙනස් වෙන විදිය. පැහැදිලිද? දැන් ඔයාලා හදිස්සියට හිතමු ගානක් දුන්නා මෙහෙම. අභිලම්බ ප්‍රතික්‍රියාව කාලය සමග වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා දුන්නා. අපි හිතමු මෙහෙම වෙනස් වෙනවා. නියතව තියනවා කියලා හිතන්න. නිව්ටන් 500යි. නිව්ටන් 500යි අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 500
නියතව තියෙනවා තප්පර 0.5ක් තුල කියලා දුන්නා. දැන් ඔයාලා මේකේ ගම්මතා වෙනස හොයන්න ගියොත් එහෙම කියලා වෙනවා. ඇයි? ඉතින් බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරලා නැහැනේ. බාහිර අසමතුලිත බලයක් නෙමෙයි මෙතනින් නියෝජනය වෙන්නේ. මෙතනින් මේ ප්‍රස්ථා නියෝජනය වෙන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? පැහැදිලිද කියන දේ මං කියන දේ පැහැදිලිද? මේ ඍජුකෝණාශ්‍රයේ මුළු වර්ගඵලයම ගත්තොත්ද? එහෙමද කියන්නේ? මොකද්ද? ගාන ඉතින් මේක වැඩක් නැහැනේ. දැන් මේ ඉතින් මම ඒක තමයි සිංහලෙන් කියන්නේ. මේක තියෙන්නේ මේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන ආකාරයේ ප්‍රශ්නනේ. ඒකේ වර්ගඵලයෙන් කොහොමද ගන්නෙ? එහෙම එකක් මම කියලා දුන්නේ නැහැනේ. මම කියලා දුන්නා කොයි වෙලේ හරි අභිලම්බ ප්‍රතික්‍රියාවේ අභිලම්බ ප්‍රතික්‍රියාව කාලය සමග වෙනස් වෙන ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් ගම්මතා වෙනස ලබාගත හැක කියලා දුන්නේ නැහැනේ. නේද? එහෙම කිව්වේ නැහැනේ. වස්තුව මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය කාලය සමග වෙනස් වෙද්දී ඒ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් තමයි අපිට ගම්මතා වෙනස ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආවේගය ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කාලය සමග වෙනස් වෙන එක. අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොම වෙනස් වුණත් ඒකේ වර්ගඵලයෙන් අපිට ගම්මතා වෙනසක් ගන්න බෑ. පැහැදිලිද? ඒ කිව්ව කතාව පැහැදිලිද? දැන් තේරුණාද මේකේ වර්ගඵලයෙන් මේ කොටස ගන්න බෑ කියලා? මේ කොටස ගන්න බෑ. එහෙනම් අපි සම්ප්‍රයුක්ත වර්ගඵලය වෙනස් වුණේ කොහොමද කියලා බලමු. 650යි කියන්නේ දැන් මේ බිඳුවේදී සම්ප්‍රයුක්ත වර්ගඵලය කීයද එහෙනම්? බිඳුවේදී සම්ප්‍රයුක්ත වර්ගයේ කාලයේ බිඳුවේදී. ඒ කියන්නේ ආරම්භයේදී සම්ප්‍රයුක්ත වර්ගඵලය කීයද? සම්ප්‍රයුක්ත වර්ගඵලය නෙවෙයි සෝරි සම්ප්‍රයුක්ත බලය කීයද? ආරම්භයේදී සම්ප්‍රයුක්ත බලය කීයද? ආරම්භයේදී සම්ප්‍රයුක්ත බලය කීයද මෙයාගේ? 650යි මගෙන් අහගන්න එපා මොකුත් ඈ. 650 කියන්නේ කොහොමද අනේ? ආරම්භයේදී සම්ප්‍රයුක්ත බලය 650ක් වෙන්නේ කොහොමද? මෙයාගේ බර 650යි අභිලම්බ ප්‍රතික්‍රියාවත් 650යි. එතකොට සම්ප්‍රයුක්තය ශුන්‍යයිනේ. කොහෙද සම්ප්‍රයුක්තය 650ක් තියෙන්නේ? ට්‍රැක්ද? ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි ආරම්භයේදී 650. ආරම්භයේදී සම්ප්‍රයුක්තය ශුන්‍යයි. සම්ප්‍රයුක්තය ශුන්‍යයි. ඊට පස්සේ ශුන්‍යයි. කියන්න මට 0.3 දී සම්ප්‍රයුක්ත බලය කීයද? 0.3 දී සම්ප්‍රයුක්ත බලය කීයද? 0.3 දී සම්ප්‍රයුක්ත බලය කීයද? කියන්න. 0.3 දී සම්ප්‍රයුක්ත බලය කීයද? කාලය 0.3ක් ගත වුණාම තප්පර 0.3ක් ගත වුණාම සම්ප්‍රයුක්ත බලය කීයද? කියන්න බැයිද? කාලය 0.3ක් ගත වුණාම සම්ප්‍රයුක්ත බලය කීයද? ඇයි බං කියන්න බැරි? මේකේ බලන්න මේ 0.3ක් ගත වුණාම අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද කියහංග මට මේ ප්‍රස්ථාරය දිහා බලලා 0.3ක් ගියපුවාම අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? කාලයේ තප්පර 0.3ක් ගියපුවාම අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? ඒකවත් කියන්නේ ඉතින් කාලයේ 0.3ක් ගියපුවාම අභිලම්බ ප්‍රතික්‍රියාව 1430යි. 1430යි. දැන් මෙතන සම්ප්‍රයුක්තයක් තියෙනවා. ඇයි පල්ලෙහාට තියෙන 650ක් උඩට තියෙනවා 1430ක්. ඒතකොට සම්ප්‍රයුක්තය මට ගන්න පුළුවන් සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් 1430න් අඩු කරනවා 650ක්. මට එනවා එතකොට 13යි 5යි 8යි 13යි 6යි 13න් 6ක් 3යි 7යි කියලා. 13න් හරි 760යි කියලා එනවා. 760යි කියලා එනවනේ. ඔව් 780යි සෝරි 780යි කියලා එනවා. ඇයි බං උඹලා ඔච්චර අනේ මන්ද මට තේරෙන්නේ නැහැ දැන් මෙච්චර කියලා දීලා 780යි. එහෙනම් ඒ අවස්ථාවේදී 780යි. ඒක රේඛීය වැඩි උනේ. රේඛීය වැඩි උනේ. එහෙනම් මේ අවස්ථාවේදී 780යි. ඊට පස්සේ 0.4 දක්වා එනකම් 780 නියතව තියෙනවා. 780 නියතව තියෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් අපිට ගම්මතා වෙනස සමාන කරා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයෙන් ගන්න බෑ. මේ ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන්. තාම මේක තේරෙන්නේ නැද්ද? තාම මේක තේරෙන්නේ නැද්ද? හරි. මේකේ වර්ගඵලයෙන් දැන් අපි අහලා තිබ්බ මොකද්ද ගානේ?
මිදි වෙන යුතු වේගය කුමක්ද කියලා. හරි. දැන් සම්ප්‍රයුක්ත බලයට අදාළ ප්‍රස්ථානේ මම ඇදගෙන තියෙන්නේ. දැන් මගෙන් අහන්නේ වේගය. ආරම්භයේදී මෙයාගේ වේගය නිශ්චලයි. එහෙනම් මේක ගම්‍යතා වෙනස සමාන කරමු. මේකේ වර්ගඵලය මම සමාන කරනවා ගම්‍යතා වෙනසට. හරි. ආරම්භයේදී වර්ගඵලය ගමු අපි. වර්ගඵලය අපිට ගන්න පුළුවන් 0.1 ධන 0.4 එකතු කරලා දෙකෙන් බෙදනවා වැඩි කරනවා 780 න් 780 න්. එතකොට ගම්‍යතා වෙනස මට එනවා. ගම්‍යතා වෙනස එනවා මට 780 න් වැඩි කරපුවම ගම්‍යතා 780යි. ගම්‍යතා වෙනස අවසාන ගම්‍යතාවේ ස්කන්ධය වැඩි කිරීම ස්කන්ධය කීයද 65යි වැඩි කිරීම v ආරම්භක ගම්‍යතාවේ බිඳුව මොකද ආරම්භයේදී නිශ්චලව තිබ්බේ. දැන් මේක සුළු කරලා අපිට v යුක්ත කරගන්න පුළුවන්. v යුක්ත කරගත්තාම අපිට උත්තරේ එනවා 0.5යි 780 බෙදීම 2. 0.5ත් ලියන්න පුළුවන් මට 780 බෙදීම 4 කියලා. 780 බෙදීම 4 සමානයි 65යි v. හරි. ඊට පස්සේ ඔන්න 65 වැඩි කිරීම 4 කියලා ලියන්න. 65 වැඩි කිරීම 4. 65 120 130යි 260යි. 260යි. මේක ලියන්න පුළුවන් 780 බෙදීම 260 කියලා. එතකොට මට එනවා අර 70ට 26ව 3ක් තියෙනවානේ 3යි. 3යි ms ශ්‍රේණි 1යි කියලා එනවා. 3යි ms ශ්‍රේණි 1යි. එහෙම උත්තරයක් තියෙනවද? 3යි ms ශ්‍රේණි 1යි. ඔව් පිළිතුර එතකොට 4. 3යි ms ශ්‍රේණි 1යි. උත්තරේ 3යි ms ශ්‍රේණි 1යි.